ගයිස් ඉතින් මගේ පුංචි ස්ටුඩියෝ එකට මම පොඩි ලයිට් එකක් ගෙනාවා. ඉතින් මේක මම මාස එකහමාරකට විතර උදේ තමයි ගෙනාවේ. ඉතින් මේක මාස එකහමාරකට විතර පාවිච්චි කළා ඔයගලන්ට යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන නිසා තමයි මේක ටිකක් පරක් වෙලා මම වීඩියෝ එක දාන්නේ. ඉතින් මේක මුලින්ම අන්බොක්ස් කරලා බලමු අපි කොහොමද පැකේජ් එක තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම බොක්ස් එක අපි අන්බොක්ස් කරගන්න ඕනේ. ඉතින් මේක විදිහට මම කපාගෙන ඕපන් කරගන්නවා. පැත්තෙන් ඕපන් කරන් තියෙන්නේ. ටිකක් හයි බොක්ස් එකක් මේකට එවන්නේ. සාමාන්‍යයෙන් පොඩි වෙන්නේ නැති වෙන්න. ඉතින් අපි පොඩි එකනත් අදින ඕන පේනවා. ඉතින් මේක මුලින්ම මට හම්බෙන්නේ ඩබල් ටේප් වගේ තියෙනවා. ඉතින් මේ ඩබල් ටේප් එක මාරම ක්වොලිටි. ඉතින් ආයි ගැලවෙන්නේ කෙලිම ගලවන්න හම්බෙන්නේ නැහැ මේක ඇලුවොත්. ඒ තරම් එන ඝනකම ටේප් එක මේකේ එවන්නේ නියමයි. ලයිට් එක හොඳට ඇල්ලනවා මේ වෝල් එකට. ඉතින් ඔය විදිහට ඩබල් විදිහට තමයි එන්නේ මේ ලයිට්. ඉතින් ඔයින් එකින් එක අපි ඉතින් එලින් තියාගමු. පොඩි එකනත් එකට අමාරුයි. ඉතින් ඔදිර ඩබල් එන්නේ මං අටක එකන 8pcs අටක් කෑලි අටක කත්තාමන් ගන්න ඉතින් මේ අපිට ගලෝල ඕනම විදිරි වෙනස් කරගන්න පුළුව මේ හැම තැනම මේක වටේම තියෙන්නේ USB පෝට් ඉතින් මේ ඔය ඔලන් පෙනති කන USB පෝට් තියනව තැන එක තැනක ඒ USB පෝට් එකට අර වටේම තින USB පෝට් කනෙක්ට් කරන්න පුළුවන් කොහෙන් දුන්න පවර් එක එනවා ඉතින් ඔය තියෙන මේන් පවර් කේබල් එක ඉතින් ඔක USB තමයි අපිට දෙන්නේ නිකන් චාර්ජර් එකකට හරි නැත්නම් PC එකකට හරි ගහන්න පුළුවන් ඉතින් මේකට රිමෝට් එකකුත් එනවා ඉතින් මේ රිමෝට් එක ගොඩක් හොඳ රිමෝට් එකක් ඉතින් මේක ගොඩක් දුරට වගේම මේකේ ෆන්ක්ෂන් ගොඩක් තියෙනවා ඉතින් මේකට මේ ඕගොල්ලෝ පේනද මේ වයර් එකේ තියෙන පොඩි මොඩියුල් එකක් ඒකට තමයි සිග්නල් එක වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ මේක වෝල් එකට හයි කරාම මේක පේන් ටිකක් දෙකින් තියාගන්න ඕනි වයර් එක හොඳට දිගට තියෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ටික තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ බලන්න කෙලින් තියාගත්තාට පස්සේ ඔන්න විදිහට තමයි බඩු එක තියෙන්නේ ඉතින් මම මේක මේ දැන් ෆික්ස් කරාට පස්සේ වීඩියෝ එකක් ඔන්න දාන්නම් මේ අන්බොක්ස් එක හින්දා මේකේ ලයිට්ස් කොහොමද වැඩ කරන්නේ ඒ වගේම මේකේ මියුසික් ෆන්ක්ෂන් එකක් තියෙනවා ඉතින් අපි සින්දුවක් දැම්මම වැඩ කරන විදිහට බේස් වලට වැඩ කරන විදිහට ඉතින් ඔයගොල්ලෝ පේන්නේ පොඩි එකනා දින ඉතින් ඔය විදිහට කරලා අපි බලමු මේක ෆික්ස් කරලා කොහොමද මේකේ වැඩ හිරික කියලා හරි ගයිස් ඉතින් මේ තියෙන්නේ ලයිට් එක ෆික්ස් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් විදිහ ඉතින් මේ තියෙන රිමෝට් එක ඉතින් මේ රිමෝට් එකෙන් අපිට ගොඩක් දේවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන මියුසික් කන්ට්‍රෝල් එකක් තියෙනවා ඉතින් ඒ වගේම ලයිට් එකේ බ්‍රයිට්නස් එක අඩු වැඩි කරන්න පුළුවන් ඉතින් ඒක ලෙවල් එක වැඩි කරන්න පුළුවන් අපිට මේ විදිහට ඉතින් අපිට පුළුවන් ෆන්ක්ෂන් වෙන විදිහ වෙනස් කරන්න මේ විදිහට ඉතින් මේක එක එක දේවල් තියෙනවා ඉතින් මියුසික් වලට වැඩ කරන්න විදිහ තියෙනවා තව අපිට ෆොටෝ මෝඩ් එකට දාත හැකි ඒ වගේ තමයි මේකේ එතන S කියලා බටන් එකක් තියෙනවා ඒ වගේම RGB බටන් වෙනම තියෙනවා ඉතින් ඔය විදිහට තමයි මේකේ තියෙන රිමෝට් එකේ ෆන්ක්ෂන් ටික ඉතින් මේකට අමතරව මේකේ එනවා ඇප් එකක් ඉතින් මේ ඇප් එකේ ෆෝන් එක කනෙක්ට් කරලා අපිට සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කස්ටම් ඩිසයින් හදන්න පුළුවන් ඒ වගේම ලයිට්ස් හදන්න පුළුවන් ඉතින් ඒ ඇප් එක දාලා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් ඒ වගේම ඒකේ අර තියෙන මියුසික් ෆන්ක්ෂන් වෙනස් කරන්න සම්පූර්ණයෙන්ම ඉක්වලයිසර් එකකට වැඩ කරන විදිහට හදන්න පුළුවන් ඉතින් ඒක තමයි ගොඩක් වැදගත් මේකේ ලයිට් එකේ ඉතින් මේකේ ගාන මම ඔයගොල්ලන්ට කිව්වේ නැහැ ඉතින් ගාන රුපියල් 8000 ගානක් වුණා මට මේක ගෙන්නන්න ඉතින් AliExpress එකෙන් තමයි මේක ගෙන්නුවේ ඉතින් ඔහොම තමයි ලයිට් එකේ ඉතින් ෆන්ක්ෂන් වෙන්නේ ඉතින් මේක ඔය වොයිස් මෝඩ් එකට දැම්මම පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන අපි කතා කරන විදිහට විතරයි මේ අර මං තට්ටුවක් දැම්ම කොහොමද හරි වැඩ කරනවා ඉතින් මේ විදිහට වැඩ කරනවා ඉතින් සින්දුවක් එහෙම දැම්මම ඉතින් අපි ඒක බේස් එකත් එක්ක වැඩ කරනවා ලස්සනට ඉතින් ඒක ගොඩක් ලස්සනයි ඒ වගේම මේක වෙනස් කරගන්න පුළුවන් අපිට මේක ගලවලා ඕන දෙයක් කරලා ඉතින් මේ ඩබල් ටේප් එක ඔක්කොගෙම අලවන්න යන්න එපා ප්‍රධාන හතර විතරක් ඒ කියන්නේ කොන් හතර විතරක් වගේ අලව ගන්න හදන්න මොකද ඔක්කොම ටික එක සැරේ ඇලෙවොත් එimhe ආයෙ වාට වෙනස් කරගන්න උනොත් මේක වෙනස් කරගන්න වෙන්නේ නැහැ ඉතින් ඔහොම තමයි ලයිට් එකේ වැඩ කිඩ ඉතින් guys ලයිට් එක ඔන්න ඔය වගේ තමයි ෆික්ස් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉතින් වීඩියෝ ගොඩක් හොඳයි නම් මම හිතනවා අනිවාර්යෙන් ලයික් එකක් දායි කියලා ඔයගොල්ලෝ ඉතින් මේක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක ඔයගොල්ලන්ට බයි කරනවා නම් ඒ වගේම තමයි මේකේ QR එකක් තියෙනවා ස්කෑන් කරලා ඔයගොල්ලන්ට මොබයිල් ඇප් එක විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඒක ගොඩක් ලේසි. ගොඩක් අපිට කස්ටම් ලයිට් ඒ කියන්නේ කලර්ස් හදා ගන්න පුළුවන්. ඒක සේව් කර ගන්න පුළුවන්. ඉතින් ළඟින් තව වීඩියෝ එකක් එනවා. ඉතින් මේ වීඩියෝ එක එනකන් මම ගිහිල්ලා එන්නම්.